පන්සලේ ඉඳලා ගෙදරට එන්න බෑ අඩුම ගානේ ත්‍රිවිලර එකක්වත් යවන්නේ නැතුව. එහෙම ඇවිල්ලා දොරගාවදී බොරුවට පාද දෝණය කරනවා. ඔය පාද දෝණය කරන්නේ දුර ගමනක් ආවා කියන එක අර්ථ නිරූපණය කරන්නනේ. කකුල් දෙකේ තියෙන දුර්වල ටික යන්න තමයි ඔය පාද දෝණය කරන්නේ. හැබැයි වියට්නාමේ පඤ්ඤාකාර හාමුදුරුවෝ අණ්ඩ දාපු සිවුර පුත් ඇඳගෙන කකුලට සෙරප්පු දෙකක්වත් නැතුව කරේ ලොකු ඔලුකුවකුත් දාගෙන බුදුහාමුදුරුවන්ගේ නිර්මල බුද්ධ ධර්මයේ ප්‍රචාරය කරන්න පාගමනින් සැතපුම් දහස් ගාණක් වඩිනවා. හැබැයි අපේ රටේ ඉන්න කහ කඩියෝ පාදචාරිකා යන්නේ මහින්දව බේරගන්න, නාමල්ලාව බේරගන්න. එක එක දේශපාලඥයන්ව බේරගන්න තමයි අපේ රටේ ඉන්න කහ කඩියෝ පාදචාරිකා යන්නේ. ටීවී එක ඉස්සරහට අවිල්ලා කියනවා අපේ රටේ ඉන්න බුද්ධාගම්කාරයන්ට ගොඩාක් ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. අපේ රටේ බුද්ධාගම නැති වෙනවලු. ඉතින් එහෙම නැති වෙන්නේ ඕගොල්ලෝ කිසිම දෙයක් කරන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න හින්දා. ඕගොල්ලෝ බුදුහාමුදුරුවෝ කියන මාර්ගයේ යන්නේ නැති නිසා. ඕගොල්ලන්ට පුළුවන් නම් හෙට ඉඳලා හරි බුදුරජාණන් වහන්සේ කිව්ව මාර්ගයේ ගමන් කරන්න අපේ රටේ ඉන්න ගොඩාක් අන්‍යාගමිකයෝ පවා බුද්ධාගමට හැරෙයි.